ඔයා දන්නවද සුපිරි වීරයෙක් වෙන්න ගිහින් අන්තිමට Tamanගෙම නගරයේ අඳුරු අස්සක හිර වුණු ස්පයිඩර්මෑන් කෙනෙක් ගැන. මම කියන්න යන්නේ ස්පයිඩර් නුවා ගැන. අපි දන්න දකින සුපිරි වීරයා නෙමෙයි. මේක ඊට වඩා ගොඩක් වෙනස් අඳුරු ලෝකයක්. කතාව දිවෙන්නේ 1930 ගණන් වල ඇමරිකාවේ මහා ආර්ථික අවපාතය පවතින කාලේ නිව්යෝක් නගරේ. මෙතනදී පීටර් පාකර් කියන්නේ නිකම්ම නිකන් නහඹරයෙක් නෙමෙයි. මෙයා ගොඩක් අත්දැකීම් තියෙන ලෝකය ගැන කලකිරුණු වයසක පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. මෙයාගේ ආයුධ මකුළු දැල් විතරක් නෙමෙයි. අවශ්‍ය වුණොත් තුවක්කුවක් උනත් අතට ගන්න මෙයා පසුබට වෙන්නේ නැහැ. මේ කතා මාලාව නිර්මාණය වෙන්නේ ෆිල්ම් නුවා ශෛලයට. ඒ කියන්නේ බලාපොරොත්තු රහිත හැඟීමක් තනින් තන පිරුණු අඳුරු සෙවණැලි නරක සහ හොඳ අතර වෙනස බොඳ වුණු গুপ্ত පරිසරයක්. මෙතනදී අපිට ස්පයිඩර්මෑන්ගේ තවත් පැත්තක් දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට එයා සටන් කරන්නේ අපරාධකරුවන් එක්ක විතරක් නෙමෙයි. Tamanගේම අතීතය සහ සමාජයේ තියෙන දූෂණ එක්ක. මේ අඳුරු ලෝකයේ අලුත්ම ආරංචිය තමයි ස්පයිඩර් නුවා නමින් බලාපොරොත්තු තියාගෙන හිටපු ලයිව් ඇක්ෂන් රූපවාහිනී කතාමාලාව දැන් රිලීස් වෙලා තියෙනවා. මේකේ තියෙන වැදගත්ම දේ තමයි Into the Spider-Verse එකේදී මේ චරිතයට හඬින් පණ දුන්න සුපිරි නළු නිකලස් කේජ් මේ පාර සජීවී රූපයක් ලෙස රංගපෑමෙන් මේ චරිතයට එකතු වෙලා තියෙනවා. නිකලස් කේජ් වගේ නළුවෙක්ට මෙවැනි ගැඹුරු සහ අඳුරු චරිතයක් රංගපාන්න ලැබෙන එක මේ කතා මාලාව තවත් උඩින් ඔසවා තබන්න ලැබුණු අවස්ථාවක්. සුපිරි වීර කතා අතරින් මෙවැනි අඳුරු රහස් පරීක්ෂක ශෛලියේ ක්‍රයිම් ත්‍රිලර් කතා මාලාවක් දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. ඔයා ආසම ස්පයිඩර්මෑන් කවුද? සාමාන්‍ය පීටර් පාකර්ද නැත්නම් මේ අඳුරු ස්පයිඩර් නොආද?